සාදුනාදයක් පවත්වන්න. දැන් ඉතින් සමාධි සම්බොජ්ජංගය ගැන අපි කතා කරා. ඒ සමාධි සම්බොජ්ජංගයේදී කොහොමද සමාධිය ඇති වෙන්නේ? බුදුගුණ භාවනාව, ආනාපාන සති භාවනාව, ත්‍රිලක්ෂණය මෙනෙහි කරද්දී විවිධ සමාධීන් හට ගන්නවා. හැබැයි මේ සමාධිය හටගන්නේ සම්මා සමාධිය ඇති කරගන්න ඕන. ඒක තමයි මේ දැන් මේ සමාධි සම්බොජ්ජංග කියලා ගත්තට සම්මා සමාධිය තමයි කතා කරන්නේ දැන්. මිච්ඡා සමාධිය ගැන කතා කරානේ නේද? ඒ කියන්නේ මිත්‍යා සමාධිය, වැරදි සමාධිය. මං කලින් කියලා දුන්නා නෑ කියලා දෙන්න ඕනේ නෑ. දැන් සතෙක් මරද්දිත් හිත සමාධිගත වෙනවා. හිත සමාධිගත වෙනවා කියන්නේ දැන් අපි කියමුකෝ ඉලක්කයට වෙඩි තියනවා. දැන් මාත් වෙඩි තියලා තියෙනවා ඉස්සර ගෙදර ඉන්න කාලේ. එතකොට මේක හරියට ඉලක්කේ ඒම් එක ගන්න ඕනේ. ඒම් එක අරන් හිත වාඩි වෙන්න දැන් සද්ද නිශ්ශබ්දෙන්ද ඊට පස්සේ හරියට ඉලක්කේ අරගෙන ඊළඟට මම සතුටු වෙඩි තියලා නෑ. අය ටාගට් එක හරි සතෙක් හරි කියමුකෝ මුවෙක් ඉන්නවා කියමුකෝ. ඌ හෙලවෙන විදිහ බලලා නිස්සල වෙන මොහොතක් බලලා නැත්තම් පණින වෙලාවට හරි ගාන්ට එල්ල කරලා හිත තැම්පත් කරගෙන තමයි වෙඩිල්ල තියන්න ඕනේ. හැබැයි ඒක හොඳ දෙයක්ද? මිච්ඡා සමාධියක් වෙනවා. රාගසිතෙන් දෙදෙනෙක් එකතු වෙද්දී අපික මදු සමයක රති කෙලියේදී එතනත් දෙදෙනා මිත්‍යා සමාධියට එළඹ වෙනවා. වෙන ලෝකේ කිසි දෙයක් මතක නැහැනේ. ඊට පස්සේ දන්නේ මරුන් කරනවා දන්නේ නැහැ හොරෙන් දෙය කරොත් එහෙම. එහෙනම් ඒ මිත්‍යා සමාධිය. ඊළඟට සම්මා සමාධිය කියලා කියන්නේ ඔන්න කොතනද එන්නේ? ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් තමයි ඒක පහළ වෙන්නේ. සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද? යහපත් දැකීම, නිවැරදි දැකීම, දුක්ඛ සත්‍ය පිළිබඳ අවබෝධය, දුක්ඛ සමුදය සත්‍ය පිළිබඳ අවබෝධය, දුක්ඛ නිරෝධ සත්‍ය පිළිබඳ අවබෝධය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අරිය සත්‍ය පිළිබඳව අවබෝධය තියෙනවා. පත් වීම නෙවෙයි පත් වෙන්න කලිනුත් එක තියෙනවා. ලෞකික සහ ලෝකෝත්තර කියලා දෙකකට බෙදෙනවා සම්මා දිට්ඨිය. පින්න පව ඇදහිීම, අම්මට තාත්තට සැලකීමෙන් හොඳ දෙයක් වෙනවා. දැන් ගිලන් භික්ෂූන්ට උපස්ථාන කිරීමෙන් හොඳ දෙයක් වෙනවා. ඔන්න පුංචි කතාවක් කියන්න එතෙන්ටම මාතෘකාවෙන් පිට යනකොට හිතන්න එපා. මොකද? සම්මා දිට්ඨියටපත් වෙනවා. ඒක මාර්ගඵල ලබන්නම කියලා නෑ. ලෝකෝත්තර සත්‍යයටපත් වෙනවා. ඔව්. ඊළඟට මෙහෙමයි මොකක්ද අර විශේෂයෙන්ම අර ගෙඩි කවුද? හාමුදුරු. උන්වහන්සේ හැබැයි මේ ලෙඩ වුණාම හාමුදුරු පැත්ත පළාත යන්නේ නෑලු. බලන්නේවත් නෑලු. ඔහේ ඉන්නවල් පැත්තට නිදාගෙන. මුන්නාසෙගේ ගෙඩි වගේක් ආවනේ ඇඟේ. gadu වගේක් ආවා. මොකද? ඔව් වෙන්න ඇති. කොහොම හරි මේ චූටි නිකන් අර මොනවද කියන්නේ? තිබ්බඩු ගෙඩි වගේ ඇවිල්ලා. ඔව් බෙලි ගෙඩි වගේ ලොකු වෙනවලු. ඒ පාර දැන් හැබැයි අනිත් හාමුදුරු කිසි කෙනෙක් නෑ මෙයාට. නෑ උපස්ථානට. බුදුරජාණන් වහන්සේයි ආනන්ද හාමුදුරුවෝ තමයි ඔන්න උතන්ටත් වැඩි. වැඩි ඉවරලා රෙදි කෑලි බෑ ගේන්න කිව්වනේ. හොඳට උණු වතුර වෙන්න ආවලා රෙදි කෑලි වලින් ඇඟ පිහදැම්ම. පිහදා අර ගෙඩි ඔක්කොම කැඩිලා සැරව ගැලුවා. සැරවත් ටික පිහලා දැම්ම ඉතින්. හැබැයි ඉතින් බණ දේශනා කරාම පස්සේ රහත් වුණා කියලා කියනවා. පූතිගත තිස්ස තෙරුන් වහන්සේ. රහතන් වහන්සේ නමකට පත් වුණා කියලා මම නම් අහලා තියෙනවා. ඉතින් ඒ පුරාණ අකුසලයක් තමයි අන්න ඒ වගේ අපි අනිත් අයට ගිලන් උපස්ථානය කරන්න ඕන. අපිට කරොත් අපිට හොඳක් වෙනවා මේක හොඳ දෙයක් කියලා හිතනොත් ඇති ඈ. ඒක තමයි සම්මා දිට්ඨිය. දැන් මට මේ දවස්වල හිතෙන්නේ මොකක් ගන්න එකයි කිව්වේ. ගිලන් උපස්ථානනාස නමකට උපස්ථාන කරන්න ඕන කියලා හිතරම කියනවා. මොකක් හේතුවක් දන්නේ නැහැ. ඒක මම හිතන සම්මා දිට්ඨිය වෙන්න ඇති. ඊළඟට ගිහි පැවිදි. ඊළඟට ස්ත්‍රී පුරුෂ ભેදයක් ඕනේ නැහැ. බෙහෙතක් හේතක් කරන්න. හැබැයි දෙයක් බලාපොරොත්තු වෙන්න හොඳ නැහැ. ඔන්න ඕකයි තියෙන භික්ෂුවක් වුණාම. ප්‍රතිලාභය දැන් අපේ දොස්තරලා ඒකට මොනවද දාන් ඉන්නේ අර මොනවද දාලා ඉන්නේ? ඒ කට්ටිය ඩිස්පෙන්සරි නේ.
දාගෙන මිනිස්සුන්ගෙන් සල්ලි අසාධාරණ විදිහට මංකොල්ල කනවා. මම බය වෙන්නේ නැහැ. අසාධාරණ විදිහට මිනිස්සු ලොකු අනිත් එක ඒ කට්ටිය මේ බණිනව නෙවෙයි. වෘත්තියකට ලෝකයේ තියෙන අද පිළිගැනීම වශයෙන් හොඳම වෘත්තීන් දෙක තමයි ඔය දොස්තර ඉංජිනේරුවෝ කියන්නේ. ඉහළටම උගත් පිරිසක් නේ කට්ටියනේ. බයෝ කරලා අවුරුදු ගණන් කැපෙලා හරි මහන්සියට අපි ගරු කරනවා. මහජනතාවගේ මුදල් වලින් තමයි ඒ අය ඒ තැනට කාගේ මුදල් වලින්ද? ඔබලාගේ මුදල් වලින්. මම බදු ගෙවන්නේ නැහැ නේ. ඔයාලා බදු ගෙවනවා. ඈ හැම දෙයකින්මනේ. මං ගෙවන්නේ නැහැ. මොකද මම භික්ෂුවක් නේ. භික්ෂුවට බදු බරේ නිදහස්. ඒ භික්ෂුවට කැප ස්වභාවයක් තියෙනවනේ පැත්තෙන්. ඉතින් ඒ මොකද කරන්නේ? අර අහිංසක රෝගීන්ගෙන් පවා විශාල ගණන් අය කරේ. අනිත් ටියුෂන් ගුරුවරු. ටියුෂන් කඩකාරයෝ නෙවෙයි කළු කඩකාරයෝ වෙලා. අද දුප්පත් අම්මා කෙනෙක්ගේ තාත්තා කෙනෙක්ගේ සල්ලි හැම හුරා ගන්න හොඳ නැහැ කවදාවත්. සහන මිලකට දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්න ඕනේ. මොකද සිසුන් දහස් ගාණක් වෙන තැනක එහෙම කරන් පස්සේ ලොකු ධනස්කන්ධයක් ලැබිලා ඒවා ධනය අතිරික්තයක් බඩපත් වෙනවා. ඔන්න ඔහොම දෙයක් තියෙනවා. ධනෙ වැඩිපුර ලැබුණාන් පස්සේ එතන නෑ එහෙම නේ මම කියන දේ අහන්නකෝ. එතකොට අතිරික්තයක් වුණාන් පස්සේ අනිත් මිනිස්සුයෙකුට ප්‍රයෝජන ගන්න ධනයක් ඉතුරු වෙන්නේ නෑ. මම මේක YouTube channel ඔස්සේ බණිනව නෙවෙයි. ඇත්ත කාරණාව කියන්නේ. එහෙම එතකොට අසාධාරණ දේවල් ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයට ගැලපෙනවද? ධනවත් වෙන්න ඕන මිනිස්සෙක්. බලවත් වෙන්න ඕන. ඒක ක්‍රමයකට නේද? එහෙනම් සම්මා දිට්ඨි කියන්නේ ඕනෝක. සම්මා සංකල්ප කියන්නේ මොකද්ද? සංකප්ප. හැම දෙයකටම කල්පනා. නෑ නිවැරදි. ඔව්. නෑ සංකල්ප කල්පනාව තමයි. දැන් අද එකක් කරලා තියෙනවා මේ අය. දැන් මම අර මහත්තයෙකුට කිව්වා බුලත්තර කණ එකෙන් නතර වෙන්නේ කියලා. එතකොට එයාට ඒක සත්‍ය උපදවා ගත්තොත් හිතට සම්මා සංකල්ප නෙක්ඛම්මයක් එක යාගේ. ඇයි මේ ඇබ්බැහිය මම නතර වෙනවා කියලා අදිෂ්ඨාන. දැන් සිගරට් බොන මිනිස්සේ අරක්කු බොනවා. මම මේකින් අත මිදිනවා කියලා අදිෂ්ඨාන කරලා සම්මා නෙක්ඛම්ම සංකල්පය. දැන් මේ අය දැන් මේ නෝනා. ඈ? ඔව් නෑ සංකල්පයක් ඒක. දැන් ඔයා මේ නෝනා ගෙදර දොරේ ප්‍රශ්නත් අමතක හැමෝම එහෙම තමයි මම මේ උදාහරණයක් කියන්නේ මට පේන කෙනා. ගෙදර දොරේ ප්‍රශ්නත් අමතක කරලා දුවදරුන්ගේ ගැටලුත් අමතක කරලා ඒ කියන්නේ කෙලින්ම ගේ දොර වහලා ගෙදර කවුරු ඉන්නවද දන්නේ මේ වෙලාවේ ගේ දොර කොහොම හරි වහලා හරි බාර දීලා හරි ඒ ගැන ආසාවල් ටිකක් මේ මහත්යත් එහෙමනේ නේද මේ ඇයත් එහෙමයි ගෙදර දොර අතහැරලා දැන් මේ පන්සලට ඇවිල්ලා ඉන්නේ දැන් ගෙදර දේ මොනවා වුණත් දන්නේ නැහැ මොකද ෆෝන් එකත් ඕෆ් කරලා ගෙනල්ලත් නැහැ පාර දැන් මේ පුතෙක් ඉන්නවා ලෙඩ වෙලා ඉතින් මොනවා වුණාද කියලා බලන්නේ නැහැ මොකද ඒක අතහැරලා අන්න ඒක තමයි මොකක්ද ඒකට කියන්නේ නෙක්කම්ම සංකප්පේ ලොකු සැනසෙල්ල තමන්ට එනවා හැබැයි දෙයක් අතාරින්න ඕනේ සැනසෙල්ල ගන්න අපිටත් එහෙමයි දෙයක් අතාරින එක අමාරුයි දුෂ්කරයි හැබැයි ලොකු සැනසෙල්ලකුත් පස්සේ පිටිපස්සෙන් එනවා තමයි ආශිර්වාදයක් වශයෙන් හැම දෙයකටම පොදු බාධාවෙන් අපිට ගෙවනවා මතක තියාගන්න සබාධාවෙන් අපිට ගෙවනවා අපිට යම්කිසි ලොකු අහිමීමක් වුණොත් ඒක ඉස්සරහට ලොකු හිමීමක් බඩපත් වෙනවා ලොකු සැනසෙල්ලක් බවට පත් වෙනවා හොඳට බලන්න ඔය ජීවිතේට අනිත් පැත්ත හැරිලා තමන් ගොඩාක් ආදරය කරන කෙනෙක් තමන්ගෙන් වෙන් වුණා තමන්ට ඊට වඩා හොඳ කෙනෙක් හම්බ වෙනවා ඊට වඩා හොඳ ශාන්තියක් සිද්ධ වෙනවා තමන් සත්‍යමත් වෙනවා නැත්නම් අරම තමයි යැපෙන්න ගත්තොත් එහෙනම් මොකද වෙන්නේ තමන් ඒ පැත්තම ගිහිල්ලා ඒ පැත්තම යැපෙන්නේ බවට පත් වෙලා පරගතිය හිඟන්නෙක් බවට වගේ තමන් ඒ සැනසෙල්ල හොයන හිඟන්නෙක් බවට පත් වෙනවා නේ තමා තනියෙන් දෙපෙන් නැගී හිටින්නේ නැහැ කවදාකවත් කෙනෙක්ගේ ආදරය අනුකම්පාවම අවශ්‍ය වෙනවා මම කියලා තේරෙනවද දැන් එතකොට තමන් තනියම එහෙනම් නෙක්ඛම්ම කියන්නේ තමන් තනි වෙනවනේ කාම සම්පත් වලින් ඈත් වෙනවා නෙක්ඛම්ම ඊළඟට මොකද අව්‍යාපාදය අවිහිංසාව දෙක තරහය ගන්නෙ නැහැ මෛත්‍රී කරනවා අවිහිංසාව කියන්නේ කරුණාව ඇති කරගන්න හිංසා කරන්නේ නැහැ කිසි කෙනෙකුට නේද දැන් සමහරක් වෙලාවට අපිට අපිට කෙනෙක් අපි තරහ කෙනෙක් දැක්කොත් වචනෙන් අපි කෝල් එකක් අරන් බනිනවා හොඳටම බැලලා එයාගේ ඔළුවට හිංසාවක් ඇති කරලා අපි සතුටක් ලබනවා. මට නම් ඇත්තට මේක හරියන්නේ නැහැ. කෙනෙක් මන් නිසා පීඩාවටපත් වෙනවා නම් ඇත්තට මම එතනින් ඉවත් වෙනවා. පීඩණයටපත් කරන්නේ නැහැ නේ. පලි ගන්න හදනවා. ඒවා හිංසක විතරක හිංසනය කරන්න හදනවා නේ කෙනෙක්ට. මම ඔබගෙන් පලි ගන්නවා කියලානේ සමහර මිනිස්සු නේ.
හිතේ තියාගෙන ඉන්නවා. වරෙන් අවස්ථාවක් එනකම් මම මේ ගමට එන්න දෙන්නේ නැහැ උඹට කියලානේ. එහෙම කියන මිනිස්සු ඉන්නවනේ. ඒකට මෛත්‍රියක් නැහැ, කරුණාවක් නැහැ. අවිහිංසාව, අව්‍යාපාදේ. ඒ සංකල්ප තුන. ඊළඟට මොකද්ද? සම්මා වාචාව. සම්මා වාචාව මෑණියෝ දන්නවද? සම්මා වාචාව යහපත් වචන කියලා කියන්නේ බොරු කියන්නේ, මුසාවාද කෙලින්නේ කියන්නේ, කේලම් කියන්නේ, පරුස වචන කියන්නේ, සම්පප්පලාප, රාජ කතා, චෝර කතා, ස්ත්‍රී කතා, පුරුෂ කතා, දෙතිස් කතා තියෙනවා. ඔව්. එතකොට ඒ කතාවල් කියන්නේ නෑ නේද? එහා ගමේ මෙහෙම සිද්ධියක් වෙලා ළඟදිත් ඒ වගේ එක දේවල් වෙලා තියෙනවනේ අම්මෝ ඒව යන වේගේ බලද්දි ඔක්කොම දන්නවා. පන්සලේ හාමුදුරුවන්ටත් දැනගන්න ලැබිලා. ඒතර හාමුදුරුවෝ වුණත් ඒවම පස්සේ යන්න හොඳ නැහැ කවදාක්වත්. මං කියලා මොන ගමක වුණා. තේරෙනවද මෑණි? ඒව ගැන කතා කරනවා නම් උන්වහන්සේ ආර්ය අෂ්ටාංග මාර්ගෙ පොඩ්ඩක් පිට ගිහිල්ලානේ. මම කතා කරත් පොඩ්ඩක් පිට ගිහිල්ලානේ. ආපහු මාර්ගයට ගන්න ඕනේ ඒගොල්ලෝ. මොකක් දෙයක් ගෙදරක දෙයක් සිද්ධ වුණා මොකක් හරි නරක දෙයක්. වැරද්දියක්. ඒක ගමේ ළමයි වුණත් පොඩ්ඩක් දැනගන්න ඕනේ ඒවා ප්‍රචාරය නොකර වැඩක් නැහැ තමන් අනුග දෙයන්නේ තේරුමක් නැහැ. එතකොට ඒව කරනවා කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් ගන්න නැහැ කියන එකයි. අපි කරු සුද්ධ කරන්නත් ඕනේ නැහැ. වැරද්ද වැරද්දමයි. තේරුණාද? වැරදි වහන්න ඕනේ නැහැ කෙනෙක්ගේ. වැරදි අනුමත කරන්න අවස්ථාවකුත් නැහැ. අපිට තේරුමක් නැහැ. අපි යන මාර්ගයේ ගමන් ගත්තන් පස්සේ ප්‍රශ්න අඩුයි. අපේ හිතේ සැනසෙල්ල පවතිනවා. දැන් මං දන්න හාමුදුරුවමක් කොහොමද තවත් හාමුදුරුවමගේ රහස් වැයක් එලි කරලා දැන් ලොකු ප්‍රශ්නයක් ඇති වෙලා. උන්වහන්සේ නඩුත් දාන්න හදනවා. ඇයි තමන්ගේ පෞද්ගලිකත්වයේ හැමෝටම කිව්වයි කියලා. උන්වහන්සේට වැඩක් නැහනේ. මං කවුද කියලා පස්සේ කියන්නම්. අනුන්ගේ දේවල් හොයන එකනේ. අන්න ඒ වගේ ලොකු පැති තියෙනවා ඔය වගේ තැන්වල. එතකොට එහෙනම් බොරු කීමෙන්, පරුස වචන කීමෙන්, කේලම් කීමෙන්, සම්පප්පලාප, හිස් වචන. ඔකට ගොඩක්ම දැන් කඩපිලක වාඩිනොත් එහෙම ඔය අනුන්ගේ දේවල්ම කතා කර කේලම් කිය හැබැයි පට්ට රසයක් තියෙනවලු ඔකනේ. සුපිරි රසයක් තියෙනවලු. ඒකනේ ඔය කියන්නේ. කනට මීපැණි දානවා වගේ. බැලලක තමන්ගේ දෙයක් උතන කතා වුණොත් එහෙම කොහොමද කඩේ ගාව. එතකොට උන් හිටින්න නැති වෙනවා. ඔව්. ප්‍රවෘත්තිත් එකයි නේද? එතකොට මම නම් සතුටුයි. ඒ වගේ පුද්දලෝ ඉන්නත් ඕන ගමකට. එතකොට අපිට ඉවසීම කියන දේ ඇති කර ගන්නවා. එතකොට අපි ගැනත් කතා වෙනවනේ. මෑණිවරු ගැන කතා වෙනවා. හොඳයි. පාසල ගැන කතා වෙනවා. නිතරම අමතක වෙන්නේ නැහැ මිනිස්සුන්ට. එහෙනම් ඒවා ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් බැහැර වෙච්ච දේවල්. සතර අපායට යන වැඩ. අපි කරන්න අවශ්‍යතාවයක් නැහැ ඕක දේවල්. ඊළඟට සම්මා වාචාවන කිව්වේ අපි. එතකොට බොරු කීමෙන්, පරුස වචන කීමෙන්, සම්පලප්පා කීමෙන්, හිස් වචන කීමෙන් වැළකුණා. ඔන්න හොඳ මිනිස්සෙක් බඩපත් වුණා. හොඳට කතා කර බොහෝ ප්‍රියයි. නෝන කෙනෙක් කියමුකෝ. කට ඇරිය ගමන් කේලමක් කියවන් පස්සේ අප්පූ මේ ගෑණි කියලානේ හිතෙන් පිළිකුල් කරනවා අපිනේ. හැබැයි ඉතින් ආශ්‍රේත් කරනවා මොකද දැනගන්න පුළුවන් ඔක්කොම දේවල් ටික. එතකොට හොඳ ප්‍රිය වචන කතා කරනවා, ධර්මය ගැන කතා කරනවා නම්. දැන් මම හාමුදුරුවෝ නමක් කීවේ ඒකනේ. අනම්මනම් බෑ හාමුදුරුවනේ. මාතේ සතිපට්ඨානේ ආනාපානසති භාවනාව ඒවා විතර කතා කරන්නේ කිව්වා. මම දවස් 3ක් කතා කරයිද දන්නේ නැහැ. ඒව ගැන මම කතා කරන්නේ නැහැ. මොකද ඒවනේ අවශ්‍යනේ අපිට. ඕනකේ ගෑල් ළමෙක් කතා කරා, පිරිමියෙක් කතා කරා, ඇන්ටි කෙනෙක් කතා කරා, නෝනා කෙනෙක් කතා කරා, ධර්මයෙන් කතා කරනවා අපි. එතකොට ප්‍රශ්නයක් ඇති වෙන්න හේතුවක් නැහැ. එයාත් බේරෙනවා, අපිත් බේරෙනවානේ. ඊළඟට ඔය කියන විදිහටම වෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් පුළුවන් තරම් ඒ විදිහට අපි උත්සාහ වන්ත වෙන්නට ඕන. එතකොට සම්මා කම්මන්ත කියලා කියන්නේ මොනවද යහපත් කර්මාන්ත කියන්නේ? දැන් කර්මාන්ත නෙවෙයි. ඒ සම්මා ආජීවය. සම්මා කම්මන්ත කියන්නේ යහපත් ක්‍රියාවන්. ඒ කියන්නේ සතුම් මරන්නේ නැහැ. දැන් මේ අතුස්සන්න මදුරු මරන්නේ නැති කට්ටිය අතුස්සන්න බා. හරි අතුස්සන්න මරන්නේ නැති කට්ටිය මං කියන්නේ. අද බොරු කියන්න බෑ. අන්න හොඳ හොරල්ල ගන්න වෙලාව. ඉතින් අතුස්සන්න එනවා. අතුස්සන්න.
මං නම් මදුරුව කවදාකවත් මරන්නේ නැහැ. මම මෙතන සත්‍ය කරනවා. ඈ? ඒ මරන්නේ මදුරුවාගේ ගෑනු සතාව. මදුරි. ඈ? ඕ. දන්නේ නැද්ද ඒක? ඕ. දන්නේ නැද්ද? ඕ දැන් මම නම් අනේ අර පළතුරු යුෂ බීලා ජීවත් වෙන්නේ මේ පිරිමි සතා. පව්. ඌ මරණවයි අපි. දැන් මම මෙතන කියනවා අත උස්සන මම නම්. මම මදුරුව මරන්නේ නැහැ. නෑ මම මදන්නේ මදුරු විතරයි. මදුරි. ඈ මොකද නෑ මෙහෙමයි වැඩේ මම එකක් කියලා දෙන්න දන්නේ නැතේ ඉන්නවනේ දැන් මෙච්චර වයසට ගිහිල්ලා දන්නේ නැතේ ඉන්නවා ඒවා ඒ කියන්නේ මදුරුවයි මදුරු ගෑනස මදුරු කියමුකෝ මදුරුයි ඒ දෙන්න එකතු වෙන්න දැන් ආපහු බිත්තර දාන්නේ ඈ මොකද එන්නේ මදුරු ඩෙක්සිත් ඉන්දියාවෙන් ඉන්නේ යාට කැමතියි මෙයා ඒකයි නෑ ඉතින් හරි මදුරි ඒ මදුරිනේ දැන් බඩේ බිත්තර හැදෙන එයාගෙන හැබැයි ඒ බිත්තර හැදෙන්න මොකක්ද ඕනේ මෙන්න පැටව දන්නවා රුධිරය ඕනේ හරි ඔව් ලේ උරන්න තමයි අර ඇවිල්ලා අපි ළඟ කෑ ගහන්නේ තටු වල සද්ද දෙන්නේ එතකොට වැඩේ කියන්නේ තව මෙහෙම දෙයක් තියෙනවා මම නොදන්න දේවලු කියලා දෙන්න නැත්නම් කමන්නේ නැහැ නේද භාවනා කරන්න පරක්කු වෙද්ද දන්නේ එතකොට කමන්නේ නැහනේ එතකොට මේ අපි ළඟ කනගාවමනේ කූන් කූන් ගන්නු. ඒ කරන්නේ අපේ තරහ උස්සනවලු. තරහ උස්සද්ද මොකද වෙන්නේ? ඈ? මොකද? ලේව කෝපනා කියන්නේ මේ ලේ ගමනාගමනේ වැඩි වෙනවලු. ඇවිස්සෙනවා මේක. එතකොට ඌට මේක අනලා බොන්න ලේසි. ඈ? ඌ හිතලා නෙමෙයි කරන්නේ ඒක තමයි සෝබාදාම හැටි. ඊට පස්සේ උදේ පාන්දර රෑ 11ට විතර මට අනිනවා ඉවරයක් නෑ. එතකොට මදුරු මරන්නේ ඔකට හොඳ බෞද්ධයෝ. පුළුවන් තරම් ඒ සත නොමරින්න මම ක්‍රමයක් කියලා දෙන්නම්. මේ මම ක්‍රමයක් කියලා දෙන්න අපේ පඬිතු හාමුදුරු කෙනෙක් කියලා දුන්නා. දැන් අසනීපෙන් ඉන්නේ. උන්වහන්සේට අපි නිරෝගී සුව ප්‍රාර්ථනා කරමු මේ ධර්ම දේශනාවෙන් පස්සේ. පොඩි සීට් එකක් අරගෙන ගෙදර ජනේල් දොරවල් අරින්න. නෑ ජනේල් ටික වහලා දොර ඇතුලට අරලා කොන්නක ඉඳන් අර ඒ කාලේ සාරිය කැරකුවේ කට්ටිය. තරුණ කාලේ ඒ වගේ ඔම්මම කරක යන්න දොර ගාවටම. එතකොට මදුරු ටික ඔක්කොම එළියේ. මේ වැඩේ කරන්නේ. ඊට පස්සේ හොඳ net එකක් දාන්න බුදිය ගන්න. එතකොට සත්තු මරලා පපුර ගන්න සිද්ධ වෙන්නේ නැහැ. හරි. සම්මා කම්ම සතුන් මැරීමෙන් වැළකීම, සොරකම් කිරීමෙන් වැළකීම. දැන් සොරකම් කිරින රොබරි මංකුල්ල කෑම විතරක් නෙවෙයි. ඈ දැන් මං ඊයේ පෙරේද නම් ඔය කඩේකට ගියපු වෙලාවේ මේ එළිය චොකලට් වගේක් දාලා තිබ්බා. හරිද? මම ඉතින් මේ ගානාල හිමීට එකක් වැළඳුවා. ඒ කට්ටියට පේන්න. ඒක හිතලා නෙවෙයි අපි ඉතින් පොඩ්ඩක් ඉතින් එහෙම කෑවට ප්‍රශ්නයක් නැහැ. කඩේකට ගිහලා ටොපියක් කෑවයි කියලා එයාට පේන්න කෑවට කමක් නැහැ. හොරෙන් නම් කන්න එපා. ඒක සොරකමක්. ඊළඟට දැන් රාජ්‍ය රැකියා කරන අය ඉන්නවා. ඒ කට්ටිය මොකද කරන්නේ? හොරට අස්සන ගහලා එනවා. 3ට වගේ අස්සන ගහලා සේප් එකේ එනවා. අපි මෑනියෝ නම් කරලා නැහැ ඒවා. හරිද? මේ දෙන්න කරලා නැහැ. 2:00 වගේ එනවා. දැන් 5ට තමයි ඕෆ් වෙන්න තියෙන්නේ. මෙයාට ඉස්කෝලේනේ හිටියේනේ. කොහොමද 2ට එන්න පුළුවන් නේ? ඈ? 1:00 අනේ 1:00ටම ඇවිල්ලා. ඒක නීතියනේ ඒක. එතකොට කරන වැඩේ රාජ්‍ය ආයතන වල මේක අස්තන කාලේ වෙලා පැය 7 තමන්ගේ වැඩ කර ගන්නවා. හැබැයි ග්‍රාම සේවක මහත්තයා කොහොමද දන්නේ නැහැ. ඉතින් ෆ්‍රී එකේ පොඩ්ඩක් ඉන්නේ මහත් එක ගම මේවා යනවා. හරිද? ඒකට ප්‍රශ්න නැහැ. එළියනේ ඉන්නේ ගොඩක්. මං හිතා නිදහසම රැකියාවක් තමයි පියුම් වැඩේ ග්‍රාම සේවක වැඩේනේ. මටත් වෙන්න හිත තියෙනවනේ හොඳයි කියලා හිතනවා. නිදහස් රැකියාව ඉතින් වගකීම වැඩි. ඉතින් පින්වතුන් තියෙන්නේ ඔන්න ওই විදිහට ශ්‍රමය අර අඩුවෙන් ඩාලි වෙලා මේ අසන ගහන්න 3:00 නෙවෙයි 5ට ගියා කියලා. යන්නේ 3:00ට. මම දැක්කා වීඩියෝ එක හොඳට සාරි ඇඳගත්ත නෝනලා ටිකක් පටපට ගාලා හදීසියෙන් අස්සම් කරලා යන බලද්දි 5 වෙලා නැහැ. 5 වෙන්න කලින් ගිහිල්ලා 3:00 2ට නෑ නේ මේ ළඟදී මම දැක්කා. මේ රජයත් එක්ක. ඈ? ඔව් ඒක න දැනගත්ත රජයෙන් වැඩේ දුන්නා. එතකොට ඒකත් මොනවා හරි කරනවා තියන් ක්‍රම හොයා ගන්නවා. තමයි වෙනකොට තියෙන වෙන කෙනෙක් හරි තියලා යනවා. ඔව්. හරි ඉතින් ඇඟිලි දෙකක්
ඔව් ඉතින් අපිට කියන්න බෑ. හරි කොහොම හරි ඉතින් අපි කියමුකෝ උදාහරණයක් විදිහට එහෙමත් කරන්න හොඳ නෑ කියලා කියන්නේ. කරන්නේ නැත්තම් හොඳයිනේ අනේ. ඊළඟට සම්මා කම්මන්ත සොරකම් කරනවා. ඊළඟට මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ නැතුව. කාමයේ වරද හැසිරෙන්නේ නැතුව. ඔය කමතක වුණා මට. ඉතින් ඒ වගේ දේවල් සිදු කරන්නේ නැතුව කාමයේ හැසිරෙන්න තමන්ගේ ස්වයං පුරුෂයර වෙන ස්වයං පුරුෂත් එක්ක සම්බන්ධතාව පවත්වනවා. ඒ වගේ දේවල් ඒකෙත් විවිධ ප්‍රභේද තියෙනවා. ඒවා අපි පස්සේ කතා කරමු විනයත් එක්ක සම්බන්ධයි. ඒ දේවල් අපි මෙතනට අදාළ වෙන්නේ නැහැ. ඔකට ඕක ගැන හොඳටම දන්නවනේ. අපි කියන්න දෙයක් නැහැ. ගමේ රටේ වෙන දේවල් දන්නවා. රටේ ලෝකෙ. ඊළඟට ඒ විදිහට මත්පැන් පානය කරන ඊට පස්සේ සම්මා කම්මන්ත. අනිත් හොඳ වැඩ ඔක්කොම කරන්නේ ළමයෙක් වගේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ළමයන් නරක වැඩ කරනවා. ඒක වෙනම කතාවක්. හොඳට හොඳ දරුවෙක් වශයෙන්, හොඳ මිනිස්සෙක් වශයෙන්, හොඳ කාන්තාවක් වශයෙන්, හොඳ දියණියක් වශයෙන් ජීවත් වීමේ හැකියාව තමයි ලබා ගන්නවා. සම්මා කම්මන්ත. ඊළඟට මොකද්ද? ආජීව. අන්න නිවැරදි කර්මාන්ත. මස් මාංශ. ඔය දැන් කඩේක මස් විකුණනත් ඉතින් සම්මා ආජීවයට පොඩි හානියක් සිද්ධ වෙනවා. ඔව්. මස් මාංශ වෙලදාම, සතුන් වෙලදාම, ආයුධ වෙලදාම, වස විස වෙලදාම මොකද? ආයුධ වෙලදාම කිව්ව නේද? ආයුධ ඇමරිකාවෙම ගොඩක් රටවල් ඇමරිකාව වගේ රටවල් තනිකර ආයුධ විකුණලා ඒ රටවල් දෙක යුද්ධ කරනවා රටවල් දෙකටම විකුණනවලු. එකක් ඇන්ටි මිසයිල් අනිත් එක මිසයිල්. එතකොට මිසයිල් එක ගහවගම ඇන්ටි මිසයිල් අනිත් පැත්තෙන් ගහවගම දෙක එකතු වෙලා කුඩු වෙලා යනවා. වැදගත් එහෙම අනිත් පැත්තට යනවා. දෙපැත්තටම විකුණනවා මේ කට්ටිය. ඒ කට්ටිය දන්නේ නැහැ මේ දහම පිළිබඳ හරිය අවබෝධයක් නැහැ. විද්‍යාව විතරයි දන්නේ. බුද්ධිය තිබ්බට ඥානය නැහැ. ප්‍රඥාව නැහැ. එතකොට ඔය විදිහට තව තියෙනවා හොර කිරුම් මිනුම් වලින් කරන වෙලදාම සාර්ථක නැහැ. මම කියන්නේ කරන රැකියාව අපි කියමුකෝ උදාහරණ කිව්වොත් දැන් ප්‍රශ්න ඇති වෙනවා. අපි දුරකථන හදනවා කියලා. එයා වැඩිපුර ගාණක් ගන්නවනම් අසාධාරණ ගාණක් ගන්නවනම් ඒක අසාධාරණයක්. ධර්මානුකූල වෙන්නේ නැහැ. හොඳට මතක තියාගන්න. මම එතකොට තේරෙනවනේ මේක. අපි කියමුකෝ මොකද්ද? නොමිලේ හදා දෙන එකත් හොඳයි ඉතින්. හරිද? එතකොට තව ඉතින් මෙහෙම කරනවා. මම දැක්කොන පොඩි මෙව එක අහන්නකො මේක මේ පළතුරු විකුණනවා මම හිතන්නේ 500ක් දැම්මම කිලෝ එකක් පෙන්නනවා. ඇපල් 500ක් දැම්මම ඇපල් කිලෝ එකක් පෙන්නනවා. හොරට කිරනවා. හොර කිරුම් මිනුම් වලින් හොඳ නෑ ඒ වැඩ. මොකද කරන්නේ කට්ටිය? අතාරිනවා නේ. අර පොලේ වෙලෙන්දොත් එහෙම මට මේ වෙලෙන්දෙන්ම කිව්වා අපේ ගමේ වෙලෙන්දේ එකපාර බෝන්ජි ටික එකපාර අතාරිනවලු. එතකොට අර පල්ලෙහාට වැටෙනවනේ. ඒවත් හොර කර හැකි. හරි වෙලාව යනවා. ඊට පස්සේ සම්මා ආජීවය සම්මා වායාමය කියන්නේ මොකද්ද? දැන් මං කිව්වනේ. නූපන් අකුසල් නීපදීමේ වීරිය, උපන් අකුසල් දුරු කිරීමේ වීරිය, නූපන් කුසල් ඉපදීමේ වීරිය, උපන් කුසල් වර්ධනය කර ගැනීම, අභිවර්ධනය කර ගැනීම, වඩා ගැනීමේ වීරිය කියන චතුරාංග සමන්වාගත වීරිය තියෙන්න ඕන. ඊළඟට සම්මා සති කියන්නේ ආයෙත් අතෙන්ට ආවා. රවුම කැරකිලා කායනුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියන හතර. ඔය කරුණු හතම පෙළ ගැස්සලා භාවනාවට ඉඳගත්තාන් පස්සේ මොන සමාධිය දෙන්නේ? සම්මා සමාධිය. මට ඇත්ත කතාව කියන්නම් ඕක එක තැනකින් මට හම්බුණා. අපි ත්‍රිපිටකය පරිශීලනය කරද්දී ඔය කතාව බුදුරණවහන්සේ දේශනා කරලා තිනවා. අර හතම පෙළ ගැස්සුණාන් පස්සේ මොන භාවනාව කළා සම්මා සමාධියද? නැත්තම් නිකන් සමාධිය විතරයි. අන්න ඒක තමයි සමාධි සම්බොජ්ජංගේ බවට පත් වෙන්නේ. ඔන්න ඕක කියන තමයි මට උමනාව තිබ්බේ මේ කාලේ ගත්තේ. ඊළඟට සන්තම් වාජ්ජන්තං උපේකා සම්බොජ්ජංගං ප්‍රතිලාභ වශයෙන් තමා කෙරෙහි විද්‍යාමාන වූ සත සංස්කාරයන් කෙරෙහි මැදිහත් බවයි කියන ලද උපේකා සංඛ්‍යාත සම්බොජ්ජංගය මාගේ සිත තුළ උපේකා සම්බොජ්ජංගය ඇතයි දැනගනි. තමා කෙරෙහි අවිද්‍යාමාන වූ උපේක්ෂා සම්බොජ්ජංගය මාගේ සිත තුළ උපේකා සම්බොජ්ජංගය නැතයි දැනගනි. යම් කරුණකින් නූපන් උපේක්ෂා සම්බොජ්ජංගේ සම්බොජ්ජයාගේ ඉපදීමකුත් වේද සත්ත්‍ය මධ්‍යස්ථානාදී ඒ කාරණයක් දැනගනි. යම් කරුණකින් උපන් උපේක්ෂා සම්බොජ්ජංගේ භාවනාවෙන් රහත් මගින්
පරිපූර්ණ වීමකුත් වේද ඒ කාරණයක් දැනගනි. එහෙනම් මේ කියන්නේ මොකද්ද? උපේක්ෂාව කියලා කියන්නේ සැපත් නැහැ දුකත් නැහැ. මධ්‍යස්ථ ස්වභාවය. සතර බම් විහරණ කීයක් තියෙනවද? කියන්න බලන්න. උපේක්ඛාවේ බලන්න මොකද්ද කරන්නේ? තමන්ගේ දරුවෝ කෙරෙහි දෙමව්පියොන්ට ඇති වෙන්නේ මේක. දැන් මේ දුව බලන්නකෝ. හොඳට ඉගෙනගෙන විවාහයක් වෙනවා. දරුවෝ ලබනවා ස්වාම පුරුෂයෙක් ඉන්නවා. එතකොට මේ මෑණියෝ මම උදාහරණයක් කියන්නේ මේ මොකද හිතන්න එපා. එතකොට මේ මෑණියෝ දැන් ඒ ළමයාගේ ඇඟිලි ගහ බලන්නේ නැහනේ. එයා ජීවිතේ හරියට සාර්ථක කරගනි. මටත් යුතුයකම ඉෂ්ට කරනවා. අපි දැන් වයසයි. ඒ ළමයට පාඩුවේ ඉන්න දෙන්න ඕනේ කියලා ඔයාගේ ජීවිතය වගේ ගත කරගන්නවා කියලා හිතාගත්තා. ඒ කියන්නේ මධ්‍යස්ථයනේ. උපේක්ෂා ස්වභාවය. එතකොට සැපත් සතුටක් නැහැ දුකක් නැහැ. එතකොට ප්‍රථම ධානය, ဒုတိ ධානය, තතිය ධානය, චතුර්ථ ධානය කියන ධාන හතරටපත් වුණාන් පස්සේ නිවැරදි විදිහටම උපේක්ඛාව ලැබෙනවා. එතකොට විශේෂයෙන්ම පීතියාච විරාගා පීතියාච විරාගා ප්‍රීතිය හටගන්නෙත් නැහැ. අදුක්කම සුඛං උපේක්ඛා සතිපාරිශුද්ධින් චතුත්ථ ධානං උපසම්පච්ච විහෙරති. ප්‍රීතියක් නැහැ, සුඛයක් නැහැ, සැපයක් නැහැ, දුකකුත් නැහැ. සතිපාරිශුද්ධි සිහිය උත්තටම පිරිසුදුයි. උපේක්ෂාව ඇති වෙනවා චතුත්ථ හතරවෙනි ධානය. එර්ධි ප්‍රාතිහාර්ය පාන්න පුළුවන් ධානය ඒක. එකෙක්ව සිට දහසක් වෙන්න පුළුවන්. දහසක්ව සිට එකෙක් වෙන්න පුළුවන්. මහා බලගතු හිරසඳු තමාගේ කොට්ටේ විදිහට භාවිතා කරන්න පුළුවන්. මවන විතරයි මේ ඇත්ත ඒව නෙවෙයි. ඊළඟට පොළවේ ගිලෙන්න පුළුවන්. අහසේ පාවෙන්න පුළුවන්. මේ සත්වයන්ගේ මොකද්ද මේ සද්දේ? හරි මේ ඔයාලා ඇමිනෙනවනේ මේ වගේ එකයි. හරිද? මේ සත්වයන්ගේ රූප මවා ගන්න පුළුවන්. හැබැයි ලෞකික දාන ලබා ගත්තේ අජාසත් රතුමා ළඟ කවුද හිටියේ? දේවදත්ත තෙරුන් වහන්සේ. අර නයිපෙටියෙක් වෙලා දලදුරුවෙක් වෙලා උකුලේ පහළ වුණානේ නේද? ඔව් එහෙමනේ පහදවා ගත්තේ. බය කරන්නේ පහදවා ගත්තා. ඔය මෙව වෙන්න බෑ. අන්න ඒ විදිහට පිම්බුතියනි විශේෂයෙන්ම එතන ඉතින් එයාට සම්මා සමාධිය කියලා කියන්න බෑ. සමාධියක් තමයි. ආර්ය අෂ්ටාංගික මාර්ගෙට සද්දේ මොකද්ද මේ ඉන්නේ? ලෙඩක් ආවද දන්නේ නැහැ මේකටත් ඈ. ඒක තමයි සීන් එක. මේක පෑන් එකෙන් දාන්න බෑ. දැන් හරියයි. මම ඒකේ කේස් දන්නේ නැහැ. සද්දයක් නෑ නෑනේ. එයාට අමාරුයි ඉන්න නැත්තම් ඉන්න තැන වෙනස් කරවන්න ඕන අය. සාධනාදයක් පවත්වන්න. ඉතින් ඒ වගේ උපේක්ඛා සම්බොජ්ජංගය ඇති වෙනවා. ඒක දැන් කලින් තිබ්බ නැති උපේක්ෂාවක් හිතේ ඇති වුණා. ඒ කියන්නේ සැපත් නැහැ දුකත් නැහැ. දැන් අපි සිරීපා වන්දනා කරන හරියේදී දැන් අපි වේදනාපස්සනාව ඇතුළු උපේක්ඛා වේදනාව කියලා. අපිට කකුල් ටික තිබ්බා ඒකත් ඉඳගත්තා සතුටකුත් තිබ්බා ඒකත් දැන් වෙහෙස මහන්සියත් එක්ක ඒකත් හිත සංසුන් වෙනවා. අර පස්සද්ධියත් ඇති වෙලා ඔන්න අහස දිහා බලන් ඉන්නවා ඈත දිහා බලන් ඉන්නවා නිකන් කිසිම අරමුණක් නැහැ. මධ්‍ය ස්වභාවයක් ඇති වෙනවා. එහෙම හිතා ගන්න උපේක්ඛා කියලා හිතා ගන්න. එතකොට උපේක්ෂා සම්බොජ්ජංගය දැන් ඇති වුණා. ඊට පස්සේ නැති වෙච්ච වෙලාවේ දැන් මට හිතේ මැදිහත් භාවයක් නැහැ. සතුට ඇති වෙනවා හෝ දුක ඇති වෙනවා. එහෙනම් මගේ උපේක්ෂාවක් නැහැ කියලා දැනගන්නවා. හදිස්සියේ බණ භාවනා කරලා හදිස්සියම නෙවෙයි ක්‍රමානුකූලව උපේක්ෂාව ඇතුණන් පස්සේ ඒකත් දැනගන්නවා. එච්චරයි. හරිද? ඔන්න ඔච්චර කියන්නේ. ඉතින් ඊති මෙපරෙද්දෙන් අජ්ජන්තම් වා ධම්මේසු තමාගේ බොජ්ජංග ධර්මයන්හි හෝ ධම්මානුපස්සී විහෙරති. ධර්මයන් අනුව බලමින් වෙසෙයි. බහිද්ධාවා ධම්මේසු අන්‍යාගේ බොජ්ජංග ධර්මයන්හි හෝ ධම්මානුපස්සී විහෙරති. ධර්මයන් අනුව බලමින් වෙසෙයි. අජ්ජන්ත බහිද්ධාවා ධම්මේසු කලක තමාගේද කලක අන්‍යාගේද බොජ්ජංග මේ බොජ්ජංගද සෝරි සමා වෙන්න. අනිත් පැත්තට ගියානේ. හරිනේ. සම්බොජ්ජංගනේ නේද? හරි හරි. මේ සම්බොජ්ජංග ධර්ම තමයි කෙටියෙන් කියන්නේ මේ.
ධර්මයන් බලමින් වෙසේ. අජ්ජන්ත බහිද්ධාවා ධම්මේසු කලක තමාගේද කලක අන්‍යාගේද බොජ්ජංග ධර්මයන්හි ධම්මානුපස්සී විහෙරති. ධර්මයන් අනුව බලමින් වෙසේ. ධම්මේසු බොජ්ජංග ධර්මයන්හි සමුදය ධම්මානුපස්සීව විහෙරති. ඉපදීම් ස්වභාවය අනුව බලමින් වෙසේ. ධම්මේසු බොජ්ජංග ධර්මයන්හි වය ධම්මානුපස්සීවා වේ ධර්මයන් අනුව බලමින් හෝ වෙසේ. ධම්මේසු බොජ්ජංග ධර්මයන්හි සමුදය වය ධම්මානුපස්සීව විහෙරති. කලක උප්පති ස්වභාවයේද කලක විනාශ ස්වභාවයද අනුව බලමින් හෝ වෙසේ. අති ධම්මාතිවා පන බොජ්ජංග ධර්මියෝ වනාහි ඇතයි කියාද අස්ස ඒ යෝගාවචරයාගේ සතිපත්චුප්පට්ඨිතා හෝති. සිහි එළම සිටියා වේ. ඒ විස්මුතිය වනාහි යාව දේව යම්තාක් ඥානමත්තාය මතුමත්තේහි ඥානයාගේ වැඩිම පිණිසද පටිසතිමත්තාය සිහිය වැඩිම පිණිසද වෙයි. අනිසුතෝච විහෙරති. තෘෂ්ණා දෘෂ්ටි අනිසුතු වේද වෙයි. ලෝකේ ලෝකේහි නච කිංච උපාදීයති. රූපාදී කිසි ධර්මයක් නිත්‍ය ආදී වශයෙන් දෙඩ කොට නොගනි. නොදගනි. භික්කවේ මහණෙනි භික්ඛු මොකද මහානතෙම ඒවංකෝ මෙසේ වනාහි සත්සු බොජ්ජංගේසු ධම්මේසු සත්ත බොජ්ජංග ධර්මයන්හි ධම්මානුපස්සී විහෙරති. ධර්මයන් අනුව බලමින් මෙසේ. එහෙනම් මෙතන කියන්නේ මේකයි. යනවද? ඉති මෙපරිද්දෙන් අජ්ජන්තම් වා ධම්මේසු තමාගේ බොජ්ජංග ධර්මයන් හෝ ධම්මානුපස්සී විහෙර ධර්මයන් අනුව බලමින් වෙසේ. එහෙනම් තමාගේ බලනවා මේක මේ සත්ත බොජ්ජංග ධර්ම අන්‍යයන්ගේ බලනවා. මෙරමා කියලා කියන්නේ ඒකයි. අන්‍යයන්ගේ නැත්නම් බහිද්ධාවා කියන්නේ ඒකයි. කලක තමාගේද කලක අනුන්ගේද බලනවා. වෙන වෙනම ඉස්සලා බලන්නේ. තමාගේ බලමින් ඉන්නවා. ඊට පස්සේ අනුන්ගේ බලමින් ඉන්නවා. දැන් මාරු බලමින් ඉන්නවා තමන්ගේත් අනුන්ගේත්. ඊළඟට මේක අනිවාර්යෙන් අහගන්න සමුදය ධම්මානුපස්සව විහෙරති. මේක ඇති වුණා කියලා දැනගන්නවා. ඊළඟට වය ධම්මානුපස්සීවා විහෙරති. වේ ධර්මයන් අනුව බලමින් වෙසේ. ඒ කියන්නේ මේක නැති වුණා කියලා දැනගන්න මේ සත්‍ය බොජ්ජංග ධර්ම තමන්ගේ හිතෙන්. ඊළඟට සමුදය වය ධම්මානුපස්සව විහෙරති. මාරුට. මෙන්න මගේ උපේකාව ඇති වුණා නැති වුණා. ප්‍රීතිය ඇති වුණා නැති වුණා. හතරටම කරලා බලන්න ඕන. හරිද? මෙහෙම කරන් යද්දී බාහිර ප්‍රශ්න ඔක්කොම අමතක වෙලා. ඊළඟට කලක උප්පති ස්වභාවයේද කලක විනාශ ස්වභාවයේද අනුව බලමින් හෝ වෙසේ. අති ධම්මාතිවාපන බොජ්ජංග ධර්මයේ වණා ඇතයි කියාද. ඒ කියන්නේ මේ තියෙන්නේ මේ බොජ්ජංග ධර්මයේ විතරයි. හරිද? අස්ස ඒ යෝගාවචරයාගේ සතිපත්චුප්පට්ඨිතා හොති. සීහෙලම සිටියාවේ. ඒ කියන්නේ මේ ධර්මතාවයන් ටිකක් විතරයි මේ ලෝකේ තියෙන්නේ කියලා අන්තිමේදී මනසට දැනෙනවා. ඊළඟට සතිපත්චුප්පට්ඨිතා හොති කියන්නේ සීහෙලම සිටියාවේ. ඒ ස්මෘතිය වනාහයි යාව දේව යම්තාක් ඥානමත්තාය මතුමතුෙහි ඥානයාගේ වැඩියෙන් පිණිසද එන්න ඥානය බුද්ධිය ප්‍රඥාව වැඩි වෙනවා. පරිසතිමත්තාය සිහියත් වැඩිනවා. හතපට්ඨානත් වැඩෙනවා. අනිසිතෝච විහෙරති. තෘෂ්ණා දෘෂ්ටීන්ගෙන් තොර වෙලා යනවා. එක එක දේවල් අපි හිතන් ඉන්නවානේ මමය මාගේ කියාගෙන අල්ලගෙන බැඳගෙන ආස කර ඒක නැති වෙනවා. ලෝකේහි නච කිංචි උපාදීයති. ඔන්න ඕකනේ වැඩේ වෙලා තියෙන්නේ. අපි මොකක් හරි උපාදානය කරගන්න ඕනේ. ඒකනේ වැඩේ. කොහෙ ගියත් රූපාදී කිසිම ධර්මයක් නිත්‍ය ආදී වශයෙන් දෙඩ කොට නොදගනි. මමය මාගේ කියලා ගන්නෙ නෑ මේවා. අල්ලගන්නේ නෑ. උපාදීයති කියලා කියන්නේ තදින් අල්ල ගන්නවා. උප කියන්නේ උපසර්ගය. භික්කවේ මහණෙනි භික්ඛු මහණතම ඒවංකෝ මෙසේ වනාහි සත්තසු බොජ්ජංගේසු ධම්මේසු සත්ත බොජ්ජංග ධර්මයන්හි ධම්මානුපස්සී විහෙරති. ධර්මයන් අනුව බලමින් වාසය කරනවායි කියලා භාගතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එහෙනම් මෙතෙක් වේලා විශේෂයෙන්ම බොහෝ කාලයක් අද සත්ත සබ්බොජ්ජංග ධර්ම ගැන දේශනා ශ්‍රවණය කරගත්ත මහා සතිපට්ඨාන සූත්‍රය තුලින්. ඉතින් විශේෂයෙන් මේ ග්‍රාමවාසී අපේ සිතසුව සේනාසනේ උපාසක උපාසිකා පිරිස මේ දරුවන් පිරිස ඒ වගේම YouTube channel එක ඔස්සේ රටවාසී ලෝකවාසී හැමදෙනාම ලංකාවාසී ලෝකවාසී හැමදෙනාම සත්ත බොජ්ජංග ධර්ම පිළිබඳ අවබෝධයක් ලබා ගත්තා නම් මහා සංඝරත්නයේ වශයෙන්
අප බොහොම සතුටටපත් වෙනවා. විශේෂයෙන්ම මෙතෙක් වේලා රසත් පත්‍ර ගත්ත අපමණ කුසල් මේ රසත් පත්‍ර ගත්ත සියලුම කුසල් තමානම් මිය පරලෝකීය මව්පියන්ට මළගේ ඥාතීන්ටත් සියලු දෙවියන්ටත් එකසේ අනුමෝදන් කරමු. අනුමෝදක සාධන ආදියක් පවත්තලා විශේෂයෙන්ම මේ රසත් පත්‍ර ගත්ත සියලුම කුසල් බලෙන් අපිට තාම ඉක්ුණුතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ නිවන් සම්පත්ම ලැබෙත්වා කිය ප්‍රාර්ථනා කරනවා. දෙවියන්ට ඥාතිද පින් දෙමු. ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු නාති ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු නාති ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු නාති වෙත්තාවතා තම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් රක්칸තු සම්බුද්ධ ශාසනං තිරන් රක්칸තු සම්බුද්ධ දේශනං තිරන් රක්칸තු මම් පරණිවන් ප්‍රාර්ථනා කරගෙන ධම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛ්‍යා සබ්බ දුක්ඛා පමුංචතු සාදු 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 මහා සංඝරත්නයේ ආශිර්වාද ලබා ගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවචතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු ශේදනා නිදුක් වේව නිරෝගී සුවපත් සම්ම ප්‍රාර්ථනාවන් පතූ පරිදි බුදුන් පතෙත්තා සුඛෝත නිබ්බාන පච්ච නිවනින්ම සනස ලැබෙත්තා සුවපත් වේවා.